සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා ලක්ෂාන් ටෙක්නික් channel එකට ඔයාලා හැමෝම. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් use කරන SIM එකක් තමයි hot SIM එක. ඉතින් ඔයා නොදැනුවත්ම ඔයාගේ SIM එකෙන් සල්ලි කැපෙනවා නම් ඔයාලා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයා නොදැනුවත්ම ඔයාගේ SIM එකෙන් සල්ලි කැපෙනවා නම් අපි බලමු මේ settings හදාගෙන කොහොමද මේවා deactivate කරගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම කරන්න ඕන Hutch app එක download කරගන්න. ඊට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතන මේ පල්ලෙන් තියෙන voice කියලා මේ තරු ලකුණක් එක්ක අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලා උඩින් බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙනවා activate services කියලා. ඔයාලා ඒකටත් යන්න. ඉතින් ඔයාගේ SIM එකේ මේ වෙනකොටත් මොනවා හරි activate වෙලා තියෙනවා නම් මේ හරියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට activate වෙලා තියෙනවා නම් ඔයාට deactivate කරගන්න පුළුවන් මේ හරියට ඇවිල්ලා deactivate කියලා බටන් එකක් තියෙනවා. ඔයාට ඒක ටච් කරලා මේක සාර්ථකව deactivate කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේවා deactivate කරගන්න තියෙන්නේ. සමහරක් වෙලාවට ඔයා රුපියල් 100ක රීචාර්ජ් එකක් කරොත් ඔයාට සමහරක් විට බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 80ක් එහෙම නැත්නම් බිංදුවක් වගේ කෑෂ් බැලන්ස් එකක් තමයි ඔයාගේ SIM එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මොබයිල් රීචාර්ජ් එකක් කරන්න කලින් මේ හරියට ඇවිල්ලා බලන්න මොනවාද ඇක්ටිවේට් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා රීචාර්ජ් එකක් කරන්න. හරි ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට තමයි මේවා සාර්ථකව ඩීඇක්ටිවේට් කරගන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඒ ගැනත් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට වෙනත් SIM වල ගැටලුවක් තියෙනවා නම් ඒ ගැනත් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් වේවා.